තත්වය ලියනකොට ඇයි ත් දෙකක් කියන අපි තත්වය ලියන්නේ තා වය මෙහෙම දෙකක් එන්නේ ඇයි කුමරී බැල්ලී කියලා එනකොට ගොඩක් අය මේක හිටපු ගමන් හදාගන්න මොකද්ද බැල් දනයි බැල් එහෙම වෙන්නේ සියලු දරුවන්ට සුබ දවසක් වේවා. මේ පාර ප්‍රශ්න පත්‍රයේට ඒමට සම්භාවීතාවයක් තියෙන කොටස් ටිකනේ මේ මම ටියුට් එකේ දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයා වැඩිපුර බලාගෙන යනකොට කොටස් අපි තත්ත්වය ලියන්නේ තා වය මෙහෙම දෙකක් එන්නේ ඇයි? තව මේ වගේ වචන තියෙනවද? මං කෝ අද දවසේ හරියටම ග්‍රැමර් රූල් එක දැනගන්න පන්තියට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් ඒක තමයි දැන් මේ කියලා දෙන්න යන්නේ පටන් ගත්ත ගමන්ම. ඇයි අපේ පළවෙනි කොටස මේක ඇතුලේ තියෙන පළවෙනි කොටස තමයි තද්දිත. දැන් ඒකත් එක්ක සම්බන්ධ හින්දා දැන් මේ කියලා දෙන්න යන්නේ ඔයාට ඒ කොටස ගැන. දැන් මම නැවත පෙන්නන්නම්කො මේක මේ තද්දිත. එතකොට තද්දිත කියන කොටස ඇතුලේ තියෙන එකක් තමයි එක රීතියක් තමයි මේ වචනය තත්වය. උදේ මේක හැදෙන්නේ තද්දිත කියන ග්‍රැමර් රූල් එකත් එක්ක. හරිද? ගොඩක් අයට තියෙන ප්‍රශ්න තමයි කොහොමද මේ තත්වයක ඇති දෙකක් එන්නේ. එතන මේ වගේ දෙකක් කියන තව වචන තියෙනවා. ඔව් තියෙනවා. අපි අය වරද්දලා ලියන සත්වයා ලියනකොට සා සත්ව ලියනකොට ඔන්න කොහොමයි යන්න හදන්නේ. පැහැදිලිද කතන්දරේ? එතකොට මේක කොහොමද යන්නේ? සත්ත්වයා කියලා දෙකක් එන්න හේතුව දැන් මේ ඉගෙන ගන්න යන දෙකක් කොහොමද එන්නේ? උදේ මේකට තව වචන ගන්න තව මේ ලිස්ට් එක වැඩි කරගන්න පුළුවන්. මේකට හේතුව තමයි අපිට තියෙනවා සිංහල වල තද්දිත කියලා කොටසක්. තද්දිත කියලා කියන්නේ තද්දිත සහ කෘදන්ත. තද්දිත සහ කෘදන්ත. මේ අතර වෙනස දැන් ගත්තොත් මේක 10 වසරට තියෙන්නේ 10 ශ්‍රේණියට මේ පාඩම තියෙන්නේ තද්දිතම තමයි නාම ප්‍රකෘති කියලා තමයි ඒගොල්ලන්ට උගන්වන්නේ ඕක. එතකොට මේ කෘදන්ත කියන එකම තමයි 10 වසරට උගන්වන්නේ ධාතු ප්‍රකෘති. හරි නාම ප්‍රකෘති සහ ධාතු ප්‍රකෘති. එතකොට 10 ශ්‍රේණියේ පාඩම නාම ප්‍රකෘති වෙනවා 11 ශ්‍රේණියේ තද්දිත වෙන එකම පාඩම. හරි 10 ශ්‍රේණියේ පාඩම ධාතු ප්‍රකෘති වෙනවා 11 ශ්‍රේණියක කෘදන්ත වෙනවා. එකම පාඩම. දැන් ඔන්න කියලා දෙනවා මම මුලින්ම 10න් පටන් ගන්නම්. මොකද මේ එකක් කියලා දෙන්න කලින් 10 ඉඳන්ම මම ඔයාලට කියලා දීගෙන යන්නේ. ඒතර ලේසි වැඩේ කරන්න. යම් නාමපදයක් දුන්නාට පස්සේ ඔන්න මුලින්ම බලා ගන්න පළවෙනි ස්ටෙප් එකේ ඉඳන් කියලා දෙන්න යනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අවශ්‍ය දෙයක් තියෙනවා නම් සටහනක් දාන්න. හරි ඉස්සෙල්ලම නාම ප්‍රකෘති අපි මුලින් මේකට යන්කෝ නාම ප්‍රකෘති කියනකොට පුතාලා හරි නාම පදයක් හැදෙන ආකාරය. එතන නාම පදයක් හැදෙන ආකාර කිව්වම මේ නාම පදේ කොටස් දෙකක්. එහෙම නැත්නම් නාම පදේ හැදෙන ආකාර දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ නාම පදයක් හැදෙන්නේ අනිවාර්යයෙන්ම නාම ප්‍රකෘතියකට. මොකක් නාම ප්‍රකෘති කියලා කියන්නේ නාම පදේ මුල් ස්වරූපය. නාම ප්‍රකෘතියකට පිටිපස්ස පැත්තට එකතු කරනවා ප්‍රත්‍යක්. මොකද්ද එකතු කරන්නේ? ප්‍රත්‍ය. ඔන්න ඒක මම දාගන්නවා මාතෘකාව විදියට මෙන්න මෙතනට. මොකද්ද? නාම ප්‍රකෘතියට අපි එකතු කරනවා ප්‍රත්‍ය කියලා වර්ගය. දැන් ඔයාට මම ප්‍රත්‍යයක් කියලා දෙන්න යන්නේ. නාම ප්‍රකෘතියට ප්‍රත්‍ය. ප්‍රත්‍ය ආකාර දෙකයි. එකක් තමයි නොපෙනෙන ප්‍රත්‍ය. අනිත් එක පෙනෙන. මොනවද වර්ග දෙක? නාම ප්‍රකෘති. මේ අපි ඉගෙන ගන්නේ නාම පද හැදෙන විදිහ. ඒතර නාම ප්‍රකෘති වලට පිටිපස්සට එකතු වෙන කෑලි වලට අපි කියනවා ප්‍රත්‍ය කියලා. හරිද? එතකොට ප්‍රත්‍ය ආකාර දෙකයි. නොපෙනෙන ප්‍රත්‍ය පෙනෙනවා. හරි? ඔබට ප්‍රශ්න තියෙනවා නම් අපි අන්තිමට ඉගෙන ගමු. ඉස්සෙල්ලා අපි තියරිය බලලා ඉමු. හරි? එතකොට නොපෙනෙන ප්‍රත්‍යක් ඉස්සෙල්ලාම අපි දැන් නාම ප්‍රකෘතියක් හොයමුකෝ. දැන් ඔන්න අපිට නාම පදයක් එනවා.
හරි මොකක්ද එන නාමපදය? අපි ගමු නාමපදය. මොකද්ද? නාමපදය තමයි වඳුරා. හරිද? දැන් වඳුරා කියලා සමහරක් අය කිව්වට පස්සේ මූණ බලන්නත් නිකන් කණ්ණාඩියෙන් දැක්කම මේ ලුක් එකක් තියෙයි. ඒක ගැන එච්චර හිතන්න එපා. හරි? මේ ඒ පෙනුම එහෙම වෙන්න පුළුවන්. හරි? දැන් වඳුරා කියනකොට මේකේ ප්‍රകൃතිය හොයාගන්න එපේ. මේකේ ප්‍රകൃතිය කියන්නේ මේකේ මුල් ස්වરૂපය හොයාගන්නකොට ඔන්න අපිට ලේසි ක්‍රමයක් මම ඔයාලට කියලා දෙනවා. හරි? ලේසි ක්‍රමයක් කියලා දෙනවා. මොකද්ද? ඔයා මේකේ ප්‍රകൃතිය හොයාගන්න වෙනත් නාමපදයක විශේෂණ පදය විදිහට මේක දාන්න. ඒ කියන්නේ දැන් සාමාන්‍ය අපි කියන්නේ නැහැ නේද වඳුරා මූණ කියලා. දැන් මේකට දාගන්න මොකද? ඒක මම වඳුරු මූණක්. අන්න එනවා එතකොට ප්‍රകൃතිය මොකද්ද? වඳුරු. ඔන්න හොයාගත්ත ප්‍රകൃතිය. ඊළඟට මම තව උදාහරණයක් ගන්නවා බල්ලෝ. ඔය පහලේ ඉන්නේ කෑග ගහ බල්ලෝ. දැන් මේකේ ප්‍රകൃතිය හොයා ගන්නවා. ඒක දාගන්න මේක විශේෂණ පදයක් විදිහට. බල්ලෝ මූණ කියන්නේ නැහනේ. අපි ඒකට කියනවා මොකද්ද? බලු මුහුණ. අන්න එනවා ප්‍රകൃතිය. ඔන්න එතකොට මේකට තමයි පුතේ අපි කියන්නේ නාම ප්‍රകൃතියක්. හරි? මේකට මොකද්ද අපි කියන්නේ? නාම ප්‍රകൃතියක් නේ. එහෙනම් ඔන්න අපි නාම ප්‍රകൃති දෙකක් අපි ගත්තා. මොකක්ද එකක්? බලු මුහුණ එකේ බලු ගත්තා. ඊළඟට වඳුරු මුහුණ එකේ වඳුරු ගත්තා. දැන් ඕකට අපි එකතු කරනවා පිටිපස්සට කෑල්ලක්. මොනවද? ඒකට එකතු කරන්න පුළුවන් ප්‍රත්‍ය වර්ග දෙකක්. එක්කෝ නොපෙනෙන ප්‍රත්‍ය හරි නැත්තම් පෙනෙන ප්‍රත්‍ය. එතන මොනවද මේ නොපෙනෙන ප්‍රත්‍ය කියන්නේ? ඔන්න දැන් ඒක බලමු. ඉස්සෙල්ලාම වඳුරා කියන එක හැදෙන්නේ වඳුරු කියන කෑල්ලට කියන ප්‍රත්‍ය එකතු වෙලා. වඳුරා. මේකට එතකොට කොහොමද සර් රා වෙන්නේ කියලා කිව්වොත් ඒකේ 11 වසරේ ග්‍රැමර් රූල් එකක් 10 කට්ටියටත් ඉස්සරහට එනවා. සංදි කියන ග්‍රැමර් රූල් එකට ඇතුළත් වෙනවා. අද මම එකක් කියලා දෙනවා මේ පාඩමේ අන්තිමට. හරි සංදි කියන එකට. එතකොට මේ ඊළඟට පිටිපස්සට බල්ලෝ කියද්දි බලු ධන ඕ. එතකොට ඔයාට දැන් පේනවා මෙන්න ඇවිල්ලා තියෙන ප්‍රත්‍ය දෙක. එකක් ආ ප්‍රත්‍ය අනිත් එක ඕ ප්‍රත්‍ය. එතකොට ඔයාට පේන්න ඕන පුතේ ආ ප්‍රත්‍යයයි ඕ ප්‍රත්‍යයයි කියන දෙකම ස්වර වලින් හටගන්නා ප්‍රත්‍ය. ස්වර. අන්න පුතේ අල්ලගන්න ට්‍රික් එක. හරි යම් ප්‍රകൃතියකට ස්වරයකින් එන ප්‍රත්‍යක් ආවොත් ස්වරයක් සහිත එන ප්‍රත්‍යක් ආවොත් ප්‍රත්‍යක් කියන්නේ පිටිපස්සට කෑල්ලක්නේ. අන්න ඒ જાතිය ප්‍රත්‍යයකට අපි කියනවා නොපෙනෙන ප්‍රත්‍යක් කියලා. මොකද මේ ස්වරය වචන ඇතුළට යනකොට පේන්නේ නැතුව යනවා. එහෙනම් බලු ධන ඕ කියද්දි බල්ලෝ වඳුරු ධන ආ කියද්දි වඳුරා මේව පුතේ ස්වර වලින් පටන් ගන්න ප්‍රත්‍ය. එහෙනම් යම් වචනයකට ස්වරයක් එකතු වෙනවා නම් පිටිපස්සේ කෑල්ලක් විදියට ඒක අපි කියනවා නොපෙනෙන ප්‍රත්‍යක් කියලා. මොන ප්‍රත්‍යක්? නොපෙනෙන ප්‍රත්‍යක්. මෙන්න තියෙනවා අපේ එහෙනම් හඳුනා ගැනීම එහෙම නැත්නම් ඉගෙන ගැනීම යම් ප්‍රകൃතියකට නොපෙනෙන ප්‍රත්‍යක්. නොපෙනෙන කියලා කියන්නේ පේන්නේ නැතුව යන ප්‍රත්‍යක් වෙන නම් ඒක අනිවාර්යයෙන්ම සොරයක් වෙනවා. දැන් එහෙනම් ඊළඟ කෑල්ල මොකද්ද? මොනවද පෙනෙන ප්‍රත්‍ය කියන්නේ? ඔන්න එනවා පෙනෙන ප්‍රත්‍ය. පුතේ පෙනෙන ප්‍රත්‍ය කියලා කියන්නේ එහෙනම් මේක ව්‍යංජනයකින් පටන් ගන්න ප්‍රත්‍යක් නම් මොනවද? ව්‍යංජන වලින් පටන් ගන්න ප්‍රත්‍ය පේන ප්‍රත්‍ය බවට පත් වෙනවා. අන්න ඔයාට මම මුලින්ම කිව්වා මොකද්ද? අද පටන් ගනිද්දි මම කිව්වේ සත්වයා. සත්වයා. තව ශිෂ්‍යත්ව. හරිද? ඔන්න තව එකක්. ඊළඟට රසවත්. දැන් එතකොට කොහොමද මේක කඩාගන්නේ? ඔන්න මේකට අපි කියනවා ව්‍යංජන වලින් හටගන්න ප්‍රත්‍ය කියලා. දැන් මේකේ ප්‍රත්‍ය තමයි පුතේ ත්ව කියන ප්‍රත්‍ය. එතකොට කොහොමද සර් හරියටම ප්‍රත්‍ය ගන්න හොයාගන්නේ? ඒක පාඩම. ඒතර මම ඔයාලට කියලා දෙනවා. දැන් අද දවසේ සම්පූර්ණ පාඩම නෙමෙයි විභාගයට අවශ්‍ය කරන කොටස් ටිකනේ කියලා දෙන්නේ. තද්දිත කියන පාඩම ඇතුළේ ඔයාලට මම එතකොට කියලා දෙනවා. පෙනෙන ප්‍රත්‍ය මොනවද නොපෙනෙන ප්‍රත්‍ය මොනවද? ඔය ටික ඉගෙන ගත්තට පස්සේ එතනින් එහාට පේපර් හැදෙන්න බෑ. ඒ තමයි උපදැන් අද මම කියලා දෙන්නේ නැහැ. මොකද අද මට තද්දිත පාඩම විතරක් නෙමෙයි කියලා දෙන්න තියෙන්නේ. මේක විභාගයට පොඩි උදව්වක්. හරි. එතකොට ඔන්න ත්ව කියන ප්‍රත්‍ය ආවා. මේකත් ත්ව.
මෙන්න වත්. ඔන්න තව එකක් මම ගන්නවා. බුද්ධි ධනමත් මත් ප්‍රත්‍ය වත් ප්‍රත්‍ය මත් ප්‍රත්‍ය තව තියෙනවා මුවා ප්‍රත්‍ය මොය ප්‍රත්‍ය. හරි. ඔන්න ඔය විදිහට ප්‍රත්‍ය ගොඩක් එකතු වෙනවා. මේ බලන්න මම මේ පැත්තේ ලියන්නම්. ըත් ව ආයි තියෙනවා ըත් ව ඊළඟට තියෙනවා වත් ඊළඟට තියෙනවා මත්. පුතේ දැන් ඔයාලට පේනවද මේ හැම එකකම පටන් ගන්න අකුර මොකද්ද? ව්‍යංජනයක් පටන් ගන්න. ව්‍යංජනයකින් පටන් ගන්න. අන්න එතකොට අපි ඒ ව්‍යංජන වලින් පටන් ගන්න ප්‍රත්‍යයට කිව්ව නමක් මේ පෙනෙන ප්‍රත්‍ය. ඒ කියන්නේ ෆයිනල් අවුට්පුට් එක ඇතුලේ ඒ අකුර පේනවා. මේ ව්‍යංජන ප්‍රත්‍ය. මේ ෆයිනල් අවුට්පුට් එක මොකද්ද? සත්වයා කියද්දි ත්ව කියන එක පේනවා. හැබැයි ඔයා බලන්න වඳුරා වඳුරු නැත්නම් වඳුරා කියලා කියනකොට ආ ප්‍රත්‍ය මේක ඇතුලේ පේන්නේ නැහැ ඩිරෙක්ට්. රායන්නක් තියෙන්නේ. බල්ලෝ කියද්දි ලෝ යන්නක් තියෙන. ඕ යන්න පේන්නේ නැහැ. අන්න ඒවට තමයි අපි කිව්වේ නොපෙනෙන ප්‍රත්‍ය. එහෙනම් ස්වරයකින් පටන් ගන්න දෙයක් නම් අපි කියනවා නොපෙනෙන ප්‍රත්‍යක්. ව්‍යංජනයකින් පටන් ගන්න දෙයක් නම් අපි කියනවා පෙනෙන ප්‍රත්‍යක්. එතකොට ඒකට උදාහරණ විදිහට මම ගත්ත මොනවද? ත්ව කියන ප්‍රත්‍ය. එතකොට මය කියන ප්‍රත්‍ය. තව තියෙනවා මුවා තව වගේ ප්‍රත්‍ය ගොඩාක් තියෙනවා. හරිද? ඒතර මේ ලිස්ට් එකම අද ඉගෙන ගන්න වෙන්නේ නැහැ. මොකද අද අපි ග්‍රැමර් වල මේ එක කෑල්ල. මොකද මේ වගේ පාඩම් අද 10ක් විතර තියෙනවාට ඉගෙන ගන්න. මේ පැය දෙක ඇතුළත. අද වැඩ ගොඩක් තියෙනවා කරා. ඉතින් මම මේ පොඩි ආරම්භයක් ඔයාලා ගත්තේ ඔන්න. එතකොට මේ 10 වසර කට්ටිය 11 වසර කට්ටිය මේවා දැනගත යුතුයි. දැන් ඔන්න දන්නේ නැත්නම් කලබල වෙන්නත් එපා. මොකද අපි ව්‍යාකරණ කියන එක 10 වසරේ මුල කරා කියලා 11 වසරේ මුල කරා කියලා වැඩක් නෑ ළමයිට. මම දන්නවා මේ අමතක වෙනවා. එහෙනම් අපි හොඳම දේ අන්තිමට වගේ අපි අන්තිමට පටන් ගන්නවා සුපිරි ව්‍යාකරණ කොටසක්. හරිද? ව්‍යාකරණ කොටසක් පටන් ගන්නවා. ඉතින් එතකොට මේ කොටස ඒ ව්‍යාකරණ වලදී කව වෙනවා සියලුම පාඩමත් එක්ක. එතකොට බය වෙන්න අවශ්‍යතාවයක් නැබ දන්නේ නැහැ කියලා. දැන් අයිඩියා එක ගන්න ඉස්සෙල්ලා. පාඩමේ අයිඩියා එක ගත්තට පස්සේ දුරු කරුණු ටික පුරව ගත්තට පස්සේ පාඩම ලේසියි. ඒක ලොකු දෙයක්. පාඩම ලොකුවට මේ බය වෙන්න දෙයක් නැහැ. එහෙනම් දැන් එතකොට මම අර කිව්ව කොටස් ටික සත්වයා කියන එක දෙකක් එන්න හේතුව තමයි පුතේ මේකේ නාම ප්‍රകൃතිය සත් කියන එකට ත්ව කියන ප්‍රත්‍ය ආවට පස්සේ එතන දෙකක් තියෙනවා. ඔයා වැරදියට මේක ලියනවා මොකද්ද? සත් වයා කියලා. එතකොට පුතේ මෙතන අවුලක් තියෙනවානේ. සත් කියන එක නාම ප්‍රകൃතිය වුණාම ප්‍රත්‍ය පේන ප්‍රත්‍යයක්නේ. ඒතර පේන ප්‍රත්‍ය ත් එක නෑ. ඒතර අන්න වැරද්ද. එතකොට ත් එක පේන්නේ නෑ කියලා කියන්නේ ඔයා එක වැරදියට ලියලා තියෙන්නේ. එතකොට ඒක තද්දිතේ වැරදි. එතන මතක තියාගන්න පේන ප්‍රත්‍යක් නම් හරිද? මේ ප්‍රත්‍ය අනිවාර්යයෙන්ම වචන ඇතුලේ තියෙන්න ඕන. ඔයාට බෑ මේම හලන්න. දැන් බලන්න මේ රසවත් කියන එකේ වත් එකේ වයන්න කැපුවොත් රසත්නේ. එතකොට වැඩක් නෑ. මේක වැරදි. එහෙනම් පේන ප්‍රත්‍යක් වුණොත් අනිවාර්යයෙන්ම ෆයිනල් වර්ඩ් එක ඇතුලේ පේන්න ඕන. ඒ කියන්නේ අවසාන වචන ඇතුලේ පේන්න ඕන. ඒක පේන්නේ නැත්නම් කියන්නේ ඒක වැරදි. වගේ ග්‍රැමර් වල එහෙම පේන්නේ නැති ඒවා ඉන්න පුළුවන්. මෙන්න මෙතන නොපෙනෙන ප්‍රත්‍ය ඇතුලේ විතරයි. හරිද? නොපෙනෙන ප්‍රත්‍ය ඇතුලේ විතරයි. ඔන්න කතන්දරය. පහදිලිද කතන්දරේ? ඔය කතන්දරේ තමයි අපි කියන්නේ තද්දිත කෘදන්ත. දැන් කෘදන්තත් මම ඊළඟට කියලා දෙන්න යනවා. එහෙනම් ඔන්න නාම ප්‍රകൃති ගැන කියලා දුන්නා. නාම ප්‍රകൃති කියන්නේ නාම පදයක මුල් ස්වરૂපය. ඒකට පිටිපස්සට එකතු වෙන කැලි වලට කිව්ව ප්‍රත්‍ය. ඒතර ප්‍රත්‍යාකාර දෙකයි පෙනෙන සහ නොපෙනෙන ප්‍රත්‍ය. නොපෙනෙන ප්‍රත්‍ය කියන්නේ ස්වර, පෙනෙන ප්‍රත්‍ය කියලා කියන්නේ ව්‍යංජන. ඒතර නොපෙනෙන ප්‍රත්‍යක් වචනයකට ආවට පස්සේ ඒක ඇතුලේ ඒ ප්‍රත්‍ය පේන්නේ නැහැ. හැබැයි පේන ප්‍රත්‍යක් ආවට පස්සේ ඒක ඇතුලේ පේන්න ඕන. ඒකේ ලිස්ට් එක මම අද දෙන්න යන්නේ නැහැ. මම ඒක ඩියුට් එකේ දාලත් නැහැ. මොකද මේක විභාගයට දෙන එකක් නිසා මේ සෙකන්ඩ් ටර්ම් නේ. අපි ටර්ම් එකේ ඔම ඉගෙන ගමු. මේ ෆයිනල් අපේ අරමුණ තමයි O level එක. O level එකටත් මේවා නෙමේ අවිල්ල තියෙන ප්‍රශ්නත් එක්ක සුපිරි ග්‍රැමර් රිවිෂන් එකක් කරනවා. විශේෂයෙන් මේ 11 වසරේ 10ක් කරනවා. ඒතර ඒ වෙලේදී අපි මේ වැඩි ඉගෙන ගමු වෙනම. හරි වැඩි වෙනම ඉගෙන ගන්න. එතකොට දැන් මම තව දෙයක් ඔයාලට මේක ඇතුලේ කියලා දෙන්න තියෙනවා. මොකද්ද? ගොඩක් අය වරද්ද ගන්න තව දැනක් තියෙනවා. මොකද්ද වරද්ද ගන්න දැන? ස්ත්‍රීලිංග නාමපද. දැන් ඔන්න අපි ගත්තොත් කුමාරයා. දැන් මේ කුමාරයා කියන එකේ ප්‍රകൃතියේ ප්‍රත්‍යය වෙන් කරගන්න කිව්වොත් අර කලින් එක වගේම තමයි විශේෂණ පදයට දා ගන්නවා. විශේෂණ පදයට මුහුණ
කුමාරයා මුණ වෙන්නේ නැහනේ. හරිද? එතකොට මොකද්ද වෙන්නේ? කුමර හරි කුමර කියන එක එනවා. හරි. එතන කුමර මූණ කියන එක එනවා. එතන මේකේ ප්‍රകൃතිය එනවා කුමර ධන ආ. එතකොට දැන් ළමයින්ට එනවා ප්‍රශ්නයක්. කොහෙන්ද සර් මෙන්න මේ යයන් ආවේ? හරි. එතකොට ඊළඟට මේ කුමාර උනේ කොහොමද? දැන් මෙතනදී කුමරනේ. මේක මායන් උනේ කොහොමද? මේ යයන් ආවේ කොහොමද? ඒක 10 වසර කට්ටිය ලොකුවට ඔලුවට ගන්න එපා. මෙතන 10ක් තියෙන නිසා 11 කට්ටියට මම කියලා දෙන්නම්. හරිද? grade 11 කට්ටියට මම කියලා දෙන්නම්. මොකද්ද මේ කතන්දරය කියලා. හරි? මේකට අදාළ වෙන්නේ පුතේ සංදි කියන grammar rule එක. මොකද්ද අදාළ වෙන්නේ? සංදි කියන grammar rule එක. හරි? එතකොට දැන් 10 කට්ටිය කලබල වෙන්න එපා. තාම ඒගොල්ලන්ට second term එකට සංදි කියලා කැලලක් එන්නේ නැහැ. third term එකේ ඔය පාඩම තියෙනවා. හරිද? third term එකේ ඔක තියෙනවා. හරි? එතකොට මේ 11 වසර කට්ටිය ඒවා පාස් කරගෙන ආපු නිසා හරි? එතකොට ඒගොල්ලන් ඒක දැනගන්න ඕන. දැන් ඒ නිසා තමයි මම මේ පාඩම කියලා දෙන්නේ. මොකද ඒගොල්ලන්ට මේක එන නිසා. ඔන්න දැන් ඊක කියලා දෙනවා හොඳට අහගෙන ඉන්න 10 වසර කට්ටිය ලොකුවට උඩ ගන්න එපා. ඒගොල්ලන් මේ දෙක හොයාගත්තම ඇති. ඒකේ කුමර කියන එක කුමාර වෙන්නේ මේක උච්චාරණ පහසුව සඳහා. ඒකට grammar rule එකක් අදාළ වෙන්නේ නැහැ. ඒක pronunciation ලේසි වෙන්න. මේ ආයන්නට යයන්න එන්නේ පුතේ සංදි විදිහක් තියෙනවා. ආගම සංදිය කියන. දැන් ඒතකොට 10 කට්ටිය බලයි අපෝ ආගම සංදිය කියන්නේ රට ජාතිය ආගම ගැන කියන එකක්ද කියලා. හරිද? එතකොට එහෙම එකක් නෙමෙයි මේ ආගම සංදිය කියලා. කියන්නේ සංදිය කියන grammar rule එකේ තියෙන එකක්. එතකොට දැන් 11 වසර කට්ටිය දැනගන්න ඕන ආගම සංදිය නම් ආගම සංදියේදී එන මෙන්න මේ වගේ අකුරු මොනවද? මේ එකක් තමයි ය. පුළුවන් නම් 11 වසර තව එක්කෙනෙක් දාන්න. තව ආගම සංදියට දෙන තව අකුරක් මොනවද? අර මේ වගේ අකුරු තුනක් තියෙනවා. ආගම සංදියේ දෙන අකුරු තුනක් තියෙනවා. හරිද? එතකොට ඔන්න ඕවා තමයි ෂෝට් නෝට් කියන්නේ. එතන ආගම සංදියේ එන අකුරු තුන මොනවද? ඒ තුන සහිත වචනයක් දැක්ක ගමන් ඔයා දන්නවා ආ රයිට් මේ තියෙන ආගම සංදියෙන් ආපු වචනයක්. හරිද? ආගම සංදියෙන් ආපු වචනයක්. නා. එතකොට අන්න ළමයි දැන් උත්තරයක් දාලා තියෙනවා මට එකින් එක වෙලාව නැහැ කියලා දෙන්න මම සංදි මේ ඔක්කොම grammar rules පුතේ මේ 1 by 1 අපි ඉගෙන ගන්න ඕන දැන්. හරිද? එතකොට මෙතනදි වෙන්නේ මෙන්න මේ අයි කියන අකුර ආගම සංදිය කියන grammar rule එක යටතේ. මොකද මේ අයි කියන අකුර එන්නේ පුතේ හිතලා ඒක එයාට ඕන විදිහට නෙමෙයි. ඒක grammar rule එකක්. ආගම සංදිය කියන එක යටතේ මෙන්න මේ දෙන්නගේ මැද්දට එනවා. මොකද්ද වෙන්නේ? දැන් කුමර කියන එක උච්චාරණ පහසුව සඳහා කුමාර වෙනවා. හරිද? මේ දෙන්නගේ මැද්දට අයි එකක් එනවා. ඒ එන්නේ මොකද්ද grammar rule එක? මෙන්න grammar rule එක ආගම සංදිය. හරිද? නිකන් නෙමෙයි. ආගම සංදිය කියන grammar rule එක යටතේ ඔන්න එනවා. එයාවට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අපි සාමාන්‍ය එක මෙයත් එක්ක එකතු වෙනවා ආ කියන එක. දැන් ඔන්න එනවා කුමාර ධන අයි ධන ආ එකතු වෙනවා. යා මෙතනද උත්තරයක් එනවා කුමාර. ඔන්න අපේ ෆයිනල් උත්තරේ එනවා කුමාරයා කියන එක. එතකොට කුමාරයා කියන වචනේ හැදෙන්නේ එහෙනම් නාම ප්‍රකෘති එහෙම නැත්තම් තද්දිත කියන grammar rule එක හා ආගම කියන සංදිය යටතේ. එතකොට grammar rules දෙකක් එකතු වෙලා තමයි මේ ෆයිනල් වචනේ හැදලා තියෙන්නේ. එතන විභාගයේදී ඔය තැන් දෙකෙන්ම අහන්න පුළුවන්. ඒ කියන්නේ මේ කුමාරයා කියන එකේ යයන්නාවේ මොන grammar rule එකකටද? එහෙනම් ඔයා දැනගන්නවා ආ රයිට් මේක ආගම සංදිය. ඊළඟට කුමර ධන ආ තමයි මේකේ ප්‍රත්‍ය ඒකාවේ තද්දිත ප්‍රත්‍ය යටතේ තද්දිත ප්‍රත්‍ය යටතේ නොපෙනෙන ප්‍රත්‍යක්. මේක සොරයක් මේක සොරයක්. මේක වචනේ ෆයිනල් එක ඇතුලේ පේන්නේ නැහැ. මේ නොපෙනෙන ප්‍රත්‍යක් යටතේ නේ. ඒකනේ මේ කියලා දුන්නේ නේ. යන්න පාඩමේ මුලට නේ. නොපෙනෙන ප්‍රත්‍ය යටතේ තමයි මේ ආ. එතකොට මෙතනටත් ඔන්න දාගන්න පුළුවන් මොකද්ද? අන්න ප්‍රകൃතිය කුමර ධන ආ කියන එක දාන්න පුළුවන්. එතන ආ කියන එක නොපෙනෙන ප්‍රත්‍යක්. හැබැයි ෆයිනල් අවුට්කම් එක එනවා මෙන්න මෙහෙම කුමාරයා කියලා යන්නේ නේ ආගම කියන සංදිය යටතේ. ඔන්න ඔය විදිහට අපි grammar ඉගෙන ගත්තොත් පුතේ ආයි ජීවිතේට grammar වර්ධින්නේ නැහැ. ඒතර දැන් ඔයාලට නෝ ප්‍රශ්නයක්.
ඔයා අද ඔවා කියලා දෙන්නේ නැද්ද සර්? මේ අද කියලා දෙන්නේ නැවත කියනවා මේ විභාගෙට එන grammar rules 10ක් විතර මතක් කිරීමක් කරන්න මේ උගන්වනවා නෙමෙයි. උගන්වපු දේවල් මතක් කරනවා. හරිද? යම් ළමෙක් අද අලුතෙන් ඇවිල්ලා ඉන්නවා නම් අනේ මෙයා මුකුත් කරන්නේ නැහැනේ පාඩමක් මේ පාඩමක් නෙමෙයි. නැවත කියන. ඔයා දැන් 11 වසර දරුවෙක් නම් ඔයා පන්ති මගේ පන්තියෙන් නැති එක්කෙනෙක් නම් සෙමින එකට විතරක් ආපු දරුවෙක් නම් ඔයා දැනගෙන ඉන්නවා. හරිද? මේ විදිහට උදේ සමහරක් වචන තියෙනවා grammar rules 3-4ක් එකතු වෙන්නේ. මං ඉදිරියේදී ඔයාලට මේ ඔක්කොම කියලා දෙන්න. ඒතකොට ඔයාට මේවා දැනගෙන විභාගෙට යන්න යනවා කියලා කියන්නේ ව්‍යාකරණ පේපර් එක නැති. ව්‍යාකරණ මොනවද කියලා හිතේ. හරියට දැනගෙන යන්න. දැන් ඔන්න මේකේ ඊළඟ කතන්දරේ මම කියලා දෙන්න යනවා මොනවද? මේකේ ස්ත්‍රීලිංග පද. මොකද්ද? කුමරි. කුමරි. ඊළඟට ස්ත්‍රීලිංග ෆෝමැට් එක ආවා කියලා අර මුලින් ඉගෙන ගත්ත එක වෙනස් වෙන්නේ නැහැ. හරිද? මම මේ කියන එක තේරුම් ගන්න. හරිද? මොකද්ද? කුමරි බැල්ලි කියලා එනකොට ගොඩක් අය මේක හිටපු ගමන් හදා ගන්න මොකද්ද? බැල් දනයි. බැල් එහෙම වෙන්නේ නැහැ. එහෙම බැල් දනයි එකක් වෙන්නේ නැහැ. ඔයාට මම නැවතයි පාඩමේ මුලට යනවා මේ. අපි නාම ප්‍රකෘති යටතේ නාමපදයේ මුල් ස්වරූපය හොයාගන්න. හරි? නාමපදයේ මුල් ස්වරූපය හොයාගන්න පුතේ මේ වගේ විශේෂණ පදයක් දාන්න. ඒක ගැහැණු එකටත් පොදුයි. එතකොට මේ අපි හොයාගන්න ප්‍රകൃතියම තමයි ගැහැණු එකටත් එන්නේ. ඒ කියන්නේ සර් දැන් ඔන්න බලාගන්න මේ බැල්ලි කියන එකේ නාම ප්‍රകൃතියත් මොකද්ද? බලු කියන එක තමයි. කුමරී කියන එකේ නාම ප්‍රകൃතිය කුමරම තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ගැහැණුද පිරිමිද කියන ගන්න ඒක වෙනස් වෙන්නේ නැහැ පුතේ. ප්‍රകൃතිය සමානයි. හරි මම මේ කියන්නේ කොහොමද දාන්න? හරිද? ප්‍රകൃතිය same. එතකොට කුමාරයා හැදෙන්නේ කුමර කියන ප්‍රകൃතියෙන් කුමාරි. හරිද? කුමාරි කියන එක හැදෙන්නේ කුමර කියන ප්‍රകൃතියෙන්. බල්ලා කියන එක හැදෙන්නේ බලු කියන ප්‍රകൃතියෙන්. බැල්ලි කියන එක හැදෙන්නේ බලු කියන ප්‍රകൃතියෙන්. හරිද? එතකොට කොහොමද බැල්ලි වෙන්නේ සර්? හරිද? බලු දන ඊ. හරිද? එතකොට උච්චාරණය වෙන්නේ බල්ලීනි. එහෙම නෙමෙයි ඒක උච්චාරණ පහසුව සඳහා තමයි බැල් වෙන්නේ. බලු දන ඊ තමයි අපි බැල්ලි කියලා දාන්නේ. එතකොට කුමාරි හැදෙන්නේ එහෙනම් කුමර දන ඊ. එතකොට ඔන්න අපිට ගන්න පුළුවන් නිකන් සරල එකක්. මේක 100%ක් එහෙම වෙන්නේ නැහැ. ඊ කියන ප්‍රත්‍යය ගොඩක් දුරට ස්ත්‍රීලිංග ප්‍රත්‍යක් විතර ගන්න. එහෙම කියන එකක් ගන්නවා. එතකොට ඒක 100%ක් අපිට එහෙම කියන්න බෑ. වෙනස් වෙන අවස්ථා තියෙනවා. නමුත් හැදෙන්නේ ඔන්න ඔය විදිහට. එතකොට ස්ත්‍රීලිංග ආවා කියලා එහෙම වෙනස් වෙන්නේ නෑ. මේකටත් එතකොට කොහොමද සර් මේකේ එල්ලී වෙන්නේ? ඒකටත් සංදි කියන ග්‍රැමර් රූල් එක අදාළ වෙනවා. සංදි කියන ග්‍රැමර් රූල් එක අදාළ වෙනවා. බල්ලා කියන එක ඉස්සෙල්ලා මම මේ බැල්ලි හදන කලින් ඔය බල්ලා හදමුකෝ. හරිද? ඒක ලේසි එක. බල්ලා කියන එක හැදෙන්නේ බලු දන ආ. එතකොට බැල්ලි හැදෙන්නේ බලු දන ඊනේ. ඒකට කලින් බල්ලා හැදෙන විදිය වල මේකට අපි කියනවා ග්‍රැමර් රූල් එකක් කියනවා. පොතේ ද්විත්ව රූප සංදිය. මොකද්ද? ද්විත්ව රූප. ද්විත්ව රූප. 11 වසර කට්ටිය දැනගන්න ඕන. ද්විත්ව රූප සංදිය. 10 කට්ටිය බය වෙන්න එපා මේ ග්‍රැමර් රූල් එක. 10 කට්ටිය මේක ඉගෙන ගත්තම ඇති. හරිද? ඒතර ද්විත්ව රූප සංදියේදී වෙන්නේ මෙන්න මේ අගාකුර තියෙනවානේ. දැන් ලූ එක. මේ ලූ එක අපි ඉස්සලා හල් අකුරක් වඩ පත් කරගන්න. කොහොමද කරන්නේ? ලූ හැදෙන්නේ පුතේ ල් දන ඌ. ලූ හැදෙන්නේ කොහොමනේ? එතකොට ඉස්සරහ බයන්න හැමම ඉතුරුයි. හල් ලකුරක් බවට පත් කරන් මෙන්න මේ උයන්න අපි කපනවා. හරිද? උයන්න කපලා මේ l එක අපි ඩබල් කරනවා. ඒ කියන්නේ l ලකුරු දෙකක් බවට පත් කරනවා. මොකද කරේ? ලූ එක දිද්දි. හරිද? ලූ එක ඉස්සෙල්ලම හල් ලකුරක් බවට පත් කරගන්න. කොහොමද හල් ලකුරක් බවට පත් කරන්නේ? ලූ එක ඇතුලේ තියෙන ස්වරයයි ව්‍යංජනයයි වෙන් කරගන්න. ස්වරය හල් ලකුර, ව්‍යංජනය හල් ලකුර, ස්වරය ඌ. එහෙම කරගෙන මේ ඌ කියන ස්වරය කපලා හල් ලකුර ඩබල් කරනවා. හරිද? හල් ලකුර ඩබල් කරනවා. ඩබල් කරලා මේ පිටිපස්සේ ආයක තියෙනවනේ. ඒ ආයකතු කරනවා පිටිපස්ස. හරිද? පිටිපස්සට. ඔන්න එතකොට උත්තරයක් එනවා ලස්සනට. l a උත්තරේ ලා. මෙන්න මේ දෙන්න මෙතනට එනවා. ලස්සන දෙන උත්තරයක් මොකද්ද? බල්ලා. එතකොට බල්ලා කියන එක ආවේ කොහොමද? සංදිය නැත්තම් ග්‍රැමර් රූල් එක නිකන් ආවට ගියාට ආව නෙමෙයි. ග්‍රැමර් රූල් එක තමයි ද්විත්ව රූප සංදිය. ඒක එනවා red
ලෙවල් එකට ඔන්න මම කියලා දුන්නා. ඕකම තමයි බැල්ලිටත් තියෙන්නේ. එතකොට බල් ධන ඊට බල් මේ එල් එක ඩබල් වෙලා ඊ එක එතන බල්ලී නෙමෙයි අපි උච්චාරණ පහසුව සඳහා තමයි මෙන්න මේ ඇදේ දාගන්නේ බැල්ලී බවට පත් වෙන්නේ. ඒක උච්චාරණ පහසුව සඳහා. පැහැදිලිද කතන්දරේ? උච්චාරණ පහසුව සඳහා තමයි ඔක එන්නේ. ඔන්න ඔය විදිහට නාම ප්‍රකෘති ධාතු ප්‍රකෘති සංදි ගැන පොඩි හැඳින්වීමක් කරා පළවෙනි කොටස ඇතුලේ. හරිද? එතකොට ඕකේ තව එකක් තියෙනවනේ ධාතු ප්‍රකෘති කියලා. ඒකත් චුට්ටක් ටක් ගාලා කියලා දීලා යන්න. ධාතු ප්‍රකෘති හෙවත් කෘදන්ත. ධාතු කියලා කියන්නේ පුතේ කෘදන්ත කියලා කියන්නේ පුතේ ධාතුයි කෘදන්තයි සමානයි. මේ දෙකෙන්ම මේ ඔක්කොගෙම කියන්නේ ක්‍රියාපද කියන එක. මොනවද ක්‍රියාපද? එතකොට මේකේ ප්‍රകൃතිය කියලා කියන්නේ ක්‍රියාපදයක මුල් ස්වરૂපය කියලා කියන්නේ අපි ඒකට කියනවා පූර්ව ක්‍රියා. දැන් උන් උදාහරණයක් නටයි කියන එක හැදෙන්නේ නාම ප්‍රකෘති ධාතු ප්‍රകൃතිය ක්‍රියාපදයේ මුල් ස්වરૂපය මොකද්ද? නට. මේ නට කියන ක්‍රියා ප්‍රകൃතිය තමයි පුතේ විවිධ ක්‍රියාපද බවට පත් වෙන්නේ. උදාහරණයක් කියන්නේ ඔන්න නට කියන එකට ආ එක එකතු කරනවා. උත්තරයක් එනවා නට. මේකට අපි කියනවා පූර්ව ක්‍රියාව. මොකද්ද කියන්නේ පූර්ව ක්‍රියාව? අන්න දන්නේ නැති කට්ටිය ඉන්නවනම් ක්‍රියාපද වර්ග ගැන දැනුම ඔන්න ඔහොමම ඔයාලට හැදීගෙන යනවා මේ ධාතු ප්‍රකෘති කියන පාඩම. උතන නට දන ආ නට අපි ඒකට කියනවා මොන ක්‍රියාවද? පූර්ව ක්‍රියාව. ඊළඟට මේ නට දන කියන එකට නට කියන ප්‍රകൃතියටම අපි දාගන්නවා මින්. අන්න උත්තරයක් එනවා මොකද්ද? නටමින්. අන්න ඒකට අපි කියනවා මොකද්ද? මිශ්‍ර ක්‍රියාව. ඒකෙත් ප්‍රകൃතිය නටම තමයි. නට කියන එකට අපි දාගන්නවා නු. අන්න උත්තරයක් එනවා නටනු. පුතේ අන්න එනවා. ඒකට අපි කියනවා විධික්‍රියාව. දැන් බලන්නකෝ ලස්සන ක්‍රියාපද ටික පිළිබඳ දැනුමනේ ඔය එන්නේ. ඊළඟට නට කියන එකට අපි දන්නවා අද්දි. අන්න ලස්සන වචනයක් එනවා නටද්දි. මේකට අපි කියනවා කාලාර්ථයේ අසම්භව්‍ය ක්‍රියාව. කාලාර්ථය අසම්භව්‍ය. දැන් මේවට පේනවද? එකම ධාතු ප්‍රകൃතියට විවිධ ප්‍රත්‍ය එකතු කරනකොට පුතේ ලස්සන ක්‍රියාපද වල ස්වරූප වෙනස් වෙගෙන ගියා. මේ වගේ සිංහල භාෂාවේ තියෙනවා ක්‍රියාපද පුතේ බර ගානක් හදා. මේක තව පාඩමක්. මේක ධාතු ප්‍රകൃති නෙමෙයි. මේ පාඩම තමයි සිංහල භාෂාවේ ක්‍රියාපද. එක වෙනම ග්‍රැමර් රූල් එකක්. අනේ සර් අපි ඒව දන්නේ නැහැ නේ. දන්නේ නැත්නම් ඉතින් කතන්දරයක්. දැන් මට අද ක්‍රියාපද ටික ඔක්කොම කියලා දෙන වෙලාව නැති වෙයි මේ පැය දෙක ඇතුළේ මම වඩ මේ හැඳින්වීමක් කරනවා. මෙන්න මේ තැන් බලාගෙන යන්න කියලා. හරි. එතකොට අපේ ළමයින්ට නම් මම භාග කරලා තියෙන්නේ. හරි. මම කියන අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්න දරුවන්ට. එතකොට බලන්න හරි සරලයි. ඕනම ක්‍රියාපදයක දැන් මේක නට නෙමෙයි. අපි හිතමු කප කියන එක දැන් මොකද? එතකොට කපා. කපමින්. කපනු කපති. එකම විදිය. එතකොට එන්නේ පූර්ව ක්‍රියා, මිශ්‍ර ක්‍රියා, විධි ක්‍රියා, අසම්භව්‍ය ක්‍රියා, කාලාර්ථ අසම්භව්‍ය. ඒකම තමයි. එකම විදිය. ඒතර සිංහල වල එක තැනක් අල්ලගත්තොත් හරියට වැඩේ ගොඩ. ඔන්න ඕකට තමයි අපි කියන්නේ ධාතු ප්‍රകൃතිය. ධාතු ප්‍රകൃතියෙන් නම් ඔන්න හැදෙනවා කෘදන්ත හෙවත් ක්‍රියාපද. මෙන්න ක්‍රියාපද ටික හැදීගෙන යනවා ලස්සනට. ඔන්න ලස්සන ක්‍රියාපද හැදෙනවා. ඕකින් අවසාන කෑල්ල මේ කෑල්ල මම ඉවර කරන්න යන්නේ. අවසාන කෑල්ල මම ඉවර කරන්න යන්නේ. මොකද්ද? ක්‍රියා නාම. මේ කිව්වද ක්‍රියාපද මුල් කරගත්ත නාමපද. ඒවත් වැටෙන්නේ තද්දිත වලට නෙමෙයි කෘදන්ත වලට. ඇයි? ක්‍රියා කියන තැන ආව ගමන් ක්‍රියා කියන එක ආව ගමන් මතක් වෙනවා ධාතු කියන. ඇයි? ක්‍රියයි ධාතුයි කෘදන්තයි ඔක්කොම එකක්. කවදාවත් ඒක තද්දිත පැත්තට වැටෙන්නේ නැහැ. ඒතකොට ඔයා කියස එක නාමපදයක්. නාමපදයක් වුණාට ක්‍රියාපදයක් මුල් කරගෙන දැන් මම උදාහරණයක්. හරිද? නටන්නා කියලා කියන්නේ නටන කෙනා නාමපදයක්. තව එකක් ලියුම. ඔයා කියේ කොහෙස ලියුම ක්‍රියාපදයක් කියන ලියුම කියන්නේ නාමපදයක් නේ. මං ඊයේත් එකක් දුන්න ගෑල්ලා මේ උඩ කියලා කියන්නේ. එහෙම ගන්න නෙමෙයි මේ කියන්නේ. හරි ලියුම කියන්නේ නාමපදයක් තමයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක ක්‍රියාපදයක් මුල් කරගෙන හැදිච්ච නාමපදයක්. අපි දැන් හදා වෙන් කරගමුකෝ ප්‍රත්‍ය ටික. නටන්නා කියන එකේ ක්‍රියා මූලය නට කියන එකම තමයි. හරිද? එතකොට ලියුමකේ
මතක් කරගන්න ලියනවා කියන එකේ ක්‍රියා එක. හරිද? මෙතනට දාගන්න ලියනවා කියන එක. එහෙනම් ලියනවා කියන එක දාගන්න බැරි නම් ලියයි කියලා හදාගන්න. ඒතකොට වැඩි ලස්සන වෙනවා. ලියයි කියන එක මෙතනට දාගත්තොත් ක්‍රියා මූල එනවා. මොකද ලස්සන ලිය. මොන ලස්සන දෙනවා. මේ ලියදන ආලියා ලියදන මින් ලියමින් ලියදන නූ ලියනු ලියදන අද්දී ලියද්දී. අන්න එහෙනම් ඒකම තමයි මෙතනදී. එතකොට ලියුම හැදෙන්නේ මොකද ක්‍රියා මූලය ලිය. ඒව වෙනස් වෙන්නේ නැහැ. ඒව වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් දැන් කොහොමද නටන්නා හැදෙන්නේ? නට කියන එකට ඔන්න එකතු වෙනවා එක ප්‍රත්‍යක් අන් ප්‍රත්‍යය. හරිද? නට දන අන් නටන්. නටන් දන ආ නටන්නා. එතකොට ප්‍රත්‍ය දෙකක් එකතු වෙලා තමයි නටන්නා බවට පත් වෙලා තියෙන්නේ. එතකොට මේ එක එකට ග්‍රැමර් රූල්ස් වල එක එකට ග්‍රැමර් රූල්ස් තියෙනවා. හරිද? නට දන අන් හැදෙන්නේ එක සංදි විදියට. ඊට පස්සේ උත්තරයක් කියනවා නටන් කියලා. මෙන්න මේ කියනවා මේ කෑල්ලේනවා නටන්. නටන් දන ආ කියන එක දෙන්නේ තව සංදියක්. මේක හරි ලස්සනට කියලා දෙන්න පුළුවන්. හරිද? ඕක සිංහල පිළිබඳ ග්‍රැමර් දැනුම කියන්නේ ඒක මම ඕන ඒක නිකන් කියලා දීලා යන්නම් ඔයාට. හරිද? දැන් නට දන අන්නේ මේක හැදෙන විදිය ඕන බලන්න. මෙතන එනවා නට දන අන්. මේකට එන සංදිය තමයි පුතේ මේ ට කියන එක තනි කර ගන්නවා ට් දන අ. හල් ලකුණ තනි කරගන්න. හල් ලකුණ තනි කරගෙන මෙන්න මෙයා කපනවා. ආයි සොරේ කපලා දාන්න. එතකොට මොකද වෙන්නේ? ට් දන අ මේ අයන්න එකතු කරන. මෙන්න මේ අයන්න එකතු කරනවා. එතකොට ට් දන අ ට ඉස්සරහන අයන්න එහෙමම පල්ලෙහාට ගේනවා. පිටිපස්සේ යන එකක් දිනනවා. ඔන්න ලස්සන වෙනවා නටන්න. මේකට අපි කියනවා සංදියේ නම පූර්වස්වර ලෝප. මොකා පූර්වස්වර ලෝප සංදියේ නම. එතකොට නටන් කියන වචනේ හැදෙන්නේ පූර්වස්වර ලෝප සංදියේ. ඉවරද? නෑ ඉවර නෑ. දැන් අපිට තව එකක් තියෙනවා නටන් කියන එකත් එක්ක ආ. ඔන්න නටන් කියන එකත් එක්ක ආ එකතු කරනවා. ඒකට කරන්න දෙයක් නෑ හල් ලකුණක් ලස්සනට තියෙන නිසා. හරිද? නටන් ධන ආ. දැන් ගොඩක් අය කියනවා සර් මේ දෙක ටක් ගාලා එකතු කරමු. බෑ එහෙම එකතු කරොත් නට එන්දනා නටනා. නටනා නෙමෙයි මේක නටන්නා. එහෙනම් ඔන්න එනවා නටන් කියන එකේ එන් එක ඩබල් කරනවා. එන් එක ඩබල් කරලා ආයන් එකතු කරනවා. මම ඔයාලට කලින් මෙහෙම එකක් කියලා දුන්නා. ඩබල් කරනකොට අපි කියනවා ද්විත්ව රූප සංදිය. ද්විත්ව රූප සංදිය. එතකොට මොකද වෙන්නේ? n ඔන්න උත්තරයක් එනවා නා. මෙතන එකක් එනවා මොකද්ද? නටන්නා කියන ලස්සන උත්තරයක් එනවා. එතකොට මේ නටන්නා කියන ග්‍රැමර් රූල් එක පුතේ මම ඔයාලට කිව්වා සමහරක් වචන වලට ග්‍රැමර් රූල් 3-4ක් එකතු වෙනවා. ඔන්න මේ જાති එක. එතකොට මේක මොකද්ද? පළවෙනි ග්‍රැමර් රූල් එක ක්‍රියා නාම හෙවත් ධාතු. ධාතු ප්‍රකෘති. ධාතු ප්‍රකෘතියට ප්‍රත්‍යක් එකතු වුණා. එතකොට ඒකට අපි කියනවා කෘදන්ත. කෘදන්ත මෙන්න කෘදන්තය. කෘදන්තය ඉස්සරහට යනකොට එකතු වුණා පූර්වස්වර ලෝප කියන සංදිය. පූර්වස්වර ලෝප කියන සංදිය. ඒක තව ඉස්සරහට යනකොට වෙනවා ද්විත්ව රූප සංදිය. බලන්නකො එක නාම පදය ඇතුලේ ග්‍රැමර් රූල්ස් 4ක්. එක නාම ඔන්න ඕක නිසා තමයි පුතේ සිංහල භාෂාව අමාරු වෙන්නේ. හැබැයි හරියට ඔයා දැනේ වැඩි දැනගෙන මේ විදිහට ගියොත් ලොවෙත් අමාරු වෙන කොයි දැනෙන් දහන්නේ? ඔයාගෙන් අහනවා නටන්නා කියන එක දීලා මේක ඇතුළත් ද්විත්ව රූප සංදි අවස්ථාව කියන්නේ ද්විත්ව රූප සංදි නම් මෙන්න මේක. මොකද්ද? නටන්නා ද්විත්ව රූප සංදි. මේක ඇතුළත් පූර්ව රූප සංදි කියන්න. හරි එතකොට මොකද වෙන්නේ? නටදන අන් නටන් වෙන්නේ පූර්වස්වර ලෝප සංදි. පූර්වස්වර ලෝප සංදි. එතකොට කොයි දැනෙන් මේකේ තියෙන ධාතු ප්‍රකෘතිය කියන්නේ ධාතු ප්‍රකෘතිය නට ඔන්න ඔය විදිහට ඕන තැනකින් ඔයාලට ලස්සනට වැඩි හදාගන්න පුළුවන්. මම ලියුම කියන එක කියලා මේ පාඩම මෙතන ඉවර කරනවා. ඉවර කරනවා කියලා දේ ඉවර කරනවා නෙමෙයි. අද දවසේ පැහැදිලි කිරීම වලට මට යන්න තියෙන්නේ මෙච්චරයි. යන්න පුළුවන් මෙච්චරයි. තව යන්න පුළුවන් නම් හොඳයි. යන්න පුළුවන් මෙච්චරයි. එතකොට ලියුම හැදෙන්නේ කොහොමද? ලියදන උම ලියුම බවට පත් වෙනවා. හරිද? ලියදන උම ලියුම බවට පත් වෙනවා. හරිද? ඒකෙත් මේ විදිහට යන්න පුළුවන්. අවශ්‍ය නැහැ. ඉච්චර දුරක් යන්න අවශ්‍ය නැහැ. සහ වෙලත් නැහැ. ඒ නිසා ඔන්න ඔතනින් මම කෙලින්ම යනවා නවත්තපු හිමත් පටන් ගත්ත තැනට. දැන් බලන්න අපි පටන් ගත්තේ කොහෙන්ද? තද්දිත කියන පාඩමෙන්.
හරිද? තද්දිත කියන පාඩමෙන් පටන් ගත්තට පස්සේ බලන්නකෝ ගිය දුර. මේ බලන්න ගිය දුර. ওই විදිහට හරි ආසයි පුතේ මේ ග්‍රැමර් හරියට ඉගෙනගෙන ගියොත් පට්ට ලස්සනයි භාෂාව. භාෂාව ඇතුලේ තියෙන හරි ලස්සන පැති අපිට ඉගෙන ගන්න පුළුවන්. හැබැයි හරියට ඉගෙන ගන්න ඕන. නැත්තම් වැඩේ අවුල් වෙනවා. හරි? ඒතර බලන්න අපි ගියේ විදිය. නාම ප්‍රകൃති වලට ගියා. නාම ප්‍රകൃති පේන ප්‍රත්‍ය නොපෙනෙන ප්‍රත්‍ය වලට ගියා. ඊට පස්සේ ඒක හොයන විදියට ගියා. ඊට පස්සේ තද්දිත ප්‍රත්‍ය වලට ගියා. හරි? ඔය විදිහට ඉස්සරහට ගිහලා කෘදන්ත වලට ගියා. හරි? ඊට පස්සේ ස්ත්‍රීලිංග නාම පද වලට ගියා. හරි? ඊළඟට මේ ධාතු ප්‍රකෘති කෘදන්ත මේ විදිහට එක හරි ලස්සනට පාඩමට ගියා. මෙන්න මේ විදිහට අපි පළවෙනි කොටස ඉවර කරලා දැන් අපි ටියුට් එකට එනවා.